සුබ දවසක් හැමෝටම. එන්න මාත් එක්ක අපේ ගෙදර තියෙන වටිනා ශාකයක් පෙන්වන්න. මේ බලන්න. අඳුරනවද මෙන්න මෙයා? මේ තියෙන්නේ සිංහලෙන් නම් අපි කියන්නේ නියඳ ශාකය කියලා. මේවට ඉතින් පළාතෙන් පළාතට ගොඩක් නම් වෙනස් වෙනවා. මේ සෙන්සවේසියා කියලා තමයි කියන්නේ. මේ නම් සමහරලාට පළාතෙන් පළාත ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඉතා වටින ශාකයක්. දැන් මේකේ තියෙන ප්‍රයෝජන තමයි දැන් මෙයාව අපිට මේ ඕනම කාලගුණක තත්ත්වයක වවන්න පුළුවන්. ඒක හෙවන වුණත් ගොඩක් හිරු රශ්මිය අධික වුණත් මේ මෙයාව අපිට වවා ගන්න පුළුවන්. දැන් ගොඩක් මෙයා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ ඔය ගෘහ අලංකරණ කටයුතු වලට. මොකද එළියෙත් අභ්‍යන්තරෙත් අපිට තියාගන්න පුළුවන්. ඒ වගේම මේ මෙයා ගොඩාක් ප්‍රසිද්ධයි මේ පත්‍රමගින් මේ රාත්‍රී කාලයේ තියෙන්නේ. එහෙදි වැඩියෙන් ඔක්සිජන් පිට කරනවා කියලා තමයි ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. මේ බලන්න කොච්චර ලස්සනයිද කියලා නේද? ඔයගොල්ලෝ තෝවා ගන්න මේක පහසුවෙන් වවා ගන්න පුළුවන් ශාකයක් ඇත්තටම. බලන්න කොච්චර ලස්සනයිද කියලා. නඩත්තු කරන්නත් හරි අවමයි මේ. ඒ කියන්නේ අර ලොකුවට වතුර දාන්නත් අවශ්‍ය වෙන්නේ නැහනේ. දැන් මේකෙත් වර්ග තියෙනවා. දැන් මේ කොලේ නම් මෙහෙම ගෝල්ඩන් ලයින් එකක් ගිහිල්ලා තියෙනවා. දැන් මේකේ මෙහෙම නැති ඒවාත් තියෙනවා. ඒක අර තියෙන තැන අනුවත් මේකේ වර්ණය වෙනස් වෙනවා. දැන් සමහර ලාවට හේවන තැනක තිබ්බොත් එහෙම ගොඩක් තද වර්ණයක් එන්න ගන්නවා. මේ බලන්න දැන් මේ ඇතුළේ හරිය ගොඩක් තද වර්ණයක් තියෙනවානේ. ඒකට හේතුව ඒ හරියට අවු වැටුන්නේ ඒකයි ඒ. හරි ලස්සන ශාකයක්. ඒ වගේම ප්‍රයෝජනවත් ශාකයක්. අපිත් වවලා බලමු. එහෙනම් යාළුවනේ ඊළඟ දවසේ හම්බ වෙමු. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින්.